මට ඒ වග හිතුනි තනිවම දහවලියක් එහෙනම් ඉතින් අර වණ්ඩද ගිනි කෙලියක් අප්පුඩියක් ගහමු ඇති වෙන්නට ජොලියක් පසුබැස නොමැත මා කඳුරේ අමරේලා සටනට පා තබති කොහොමත් සිරියාලා ඔවයි ඇයයි මිහිඳින්ගක් පටලාලා දැම්මම බලන්නම් හැමටම රස දීලා ටිකු කාලෙකට පසුවයි අද දැකගත්තේ මට නම් මැවෙන්නත් පුළුවනි ඔබ මත්තේ හොඳ උපමාවක් යනං ගිට දිය යුත්තේ රතු කැටයක් වගේ හරියට කහවත්තේ උපමා කියයි දම දම බොරු හිනාව මට තේරුණා අමරගේ උවමනාව වයසට ගියත් ස්ත්‍රී වර්ණනාව හොඳ අඩ සඳ නලලනා දලු තොල් හරිම යසයි කට හඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි දිස්නුනේ ළමද මෙතැනදී රණ තිසරු ලෙසයි මම කවියෙකු නෙත් ඇය වැනි ගැහැණු නිසයි රණහංසයින් පෙන්නාලෙම මත පිරිනෝ අමරේ කවිලියයි උපමා අඩුනෝනෝ වරලස සිකි පිලලු හඳවාගෙලු මෝනෝ කොයි ලෝකයේද ඉන්නේ ඔය වගේ ගෑනෝ කන් පෙති සිමිඳු අරලියා මල් පෙතිය හැඟේ පසුසා පැත්ත හරියට පුන් කලස වගේ සුවදෙන මෙතෙකට දෙවෙනිද සිරුරගේ දුටුවා එවැනි එකියක් මගේ තරුණ යුගයේ
පුන් කලසකට සම වේනම් පිටිපස්සා පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා කුඹුකේලින්ගෙන් දිය නාගන අසන වෙලේ තාලෙට කලය රඳවාගෙන උකුළු තලේ සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ අප වැනියන්ට පමණ කීය දකින මොලේ අමරේ ගැනු ගැන මේ බොරු සීන දකී කවියයි කියා පවසන්නෙම බොළඳ වැකී සතියක් යන්න පෙර මංගල නැකත මැකී වෙන මිනිහෙකුට බාදුන් නලු ගෙදර එකී කවි පදවලට කොතැනකවත් නෑ මෙල්ල ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල මට පෙම් පිපාසය හරියට පෑවිල්ල නංගියේ චූට්ටක් දෙනවද නාදල්ල අපවැනි ගෑනු දුටු දුටු තැන කෙල ගිල්ල වැටේ නාගි අමරගේ බොරු දැඟලිල්ල දැන්නන් මගෙත් නැති වෙනවා ඉවසිල්ල නාදලු නොවෙයි අරගන්නේ මේ දොර පොල්ල කවියට කොතැන මුත් ඇත්තේ පාදකය බැලුවම ගැහැණු වන මල් මෙන් ලාමකය දැමුවට පසු වැයට උපමා රූපකය ඔළුවට එන හැඩයි දොර පොළු මාරකය උපමා උපමේය දම දම පුරාණේ ඉන්නෙම ළඟට මුල සුනටත් හොරානේ ඉන්නෙත් තවම අකලට දියානේ මට මොනරද මේ වයසක සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවාද මොකක් නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක් සිහිනින්ග මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත් තෙදිත් දැකගත් තෙනියෙම එකක් කලිසම ඉරට කලිසම ඉරට කොට කලිසමක් ඇඳගෙන පටි දාලා සක්කර වට්ටමක් යනකොට නලවාලා ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටිලා අමරේ ඉන්න ඇති නහුතට බඩු ගාලා හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට කවියකු මෙසේ ආදුටු වද පෙරට ලත වෙන්නේ කුමට ලත වෙනු කුමට උපමා කිය කිය බරට කොයි ගෑනිත් එකයි අමරේ කළුවර